CTB Ceylon Tobacco CTC කියන කම්පැනි එකට පොඩි ප්‍රශ්න ටිකක් වෙලා තියෙනවා. මම ඒ ප්‍රශ්න ටික තමයි කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ දිගු කාලින ආයෝජක නම් මේ තොරතුරු ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අධ්‍යයනය කරන්න. ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඊට කලින් කියන්න ඕන පළවෙනි මෙම තොරතුරු අධ්‍යාපනික අරමුණෙන් කරන්නේ මට ඉන්වෙස්ට් කරන්න මම රිසර්ච් කරනවා තමයි මේකේ මුදා හරින්නේ. මේවා ආයෝජන වෙළඳ දැන්නේ උපදෙස් නෙමෙයි. මගේ පුද්ගලික අදහස් මේ කම්පියුටේෂන් කරනකොට එහෙම මට වර්ධින තැන් තියෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ ඇනලයිස් කරලා ඔයාලත් මේක වෙනම අධ්‍යයනයක් කරලා පමණක් මේවා කරන්න. ඔයා හරි පුහුණුවක් නැතුව ආයෝජනය කරොත් ඔයාට මුදල් නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ආයෝජන සම්බන්ධ පුහුණුවක් ලබා ගන්න. එහෙම පුහුණුවක් ඕන නම් අපේ serimaschool.com එකට එන්න. ඒකෙත් අපි උගන්වන කිසිම දෙයක් ආයෝජන උපදෙස් හෝ වෙනදැනීම් නොවෙනවා. අධ්‍යාපනික අරමුණින් පමණක් පවත්වාගෙන යන දෙයක් තමයි මේක. එතකොට මොකද්ද මේ CTB කියන කම්පැනි එකේ වෙලා තියෙන ප්‍රශ්නේ? මේක ළමයි ටිකක් භයානක ප්‍රශ්නයක්. ඇයි මම මේක භයානක ප්‍රශ්නයක් කියලා කියන්නේ? ඔයාලට මතක ඇති UK වල ස්මෝකින් බෑන් කරා. ඒ කියන්නේ මේ 2008ට පස්සේ ඉපදිච්ච කට්ටියට මේ UK වල සිගරට් බොන එක තහනම් කරා. හරිද? බොන එක තහනම් කරා. එතකොට මේක ගන්නත් බෑ. එතකොට මේක මුළු ජීවිත කාලෙම සිගරට් බොන්නත් බෑ කියන එක තමා ගෙනාවේ. එතකොට මේ CTC කියන කම්පැනි එකේ ප්‍රධානතම දේ තමයි මේ සිගරට් අලවිය තමයි මේක කරන්නේ. එතකොට මේක කොහොමද අපිට අදාළ වෙන්නේ? දැන් මේකෙදි දැන් මේ කට්ටිය විහිළු කරන්න ගත්තා. මේකේ දැන් වයස වැඩි කට්ටියගෙන් තමයි ගන්න වෙන්නේ අඩු කට්ටියට සිගරට් බොනවා නම් කියලා. ඉතින් ওই විදිහට යම්කිසි තහනමක් කරා. ඒ කියන්නේ ඒ කාලේ කරා. දැන් මේ 90 යමින් ඔන්න දැන් ඇවිල්ලා දිනවා ලංකාවේ. අප්‍රේල් 30 ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා දිනවා. මේක පහුගිය සති දෙකෙත් කතා කරා. ස්මෝකින් බෑන් එකක් 2010ට පස්සේ ඉපදිච්ච කට්ටියට නිව් ප්‍රොපෝසල්. එතකොට මේක මේ ලංකාවේ දැන් මේ අන්තර්ජාතික ට්‍රෙන්ඩ්ස් ලංකාවටත් එනවා. දැන් මේ විදිහට කරොත් එම මේ කම්පැනියට මේ ප්‍රොපෝසල් එක එක්සිකියුට් වුණොත් එම ඔයා හිතන්න ස්මෝකින් බෑන් එකක් දැම්මොත් එම හරිද? අර දැන් සිගරට් බොන උන් ටික ඔක්කොම හිතන්නකෝ තව අවුරුදු ගාණක් ජීවත් වෙලා මලා කියලා. මලාට පස්සේ මේ කම්පැනිගේ රෙවෙනියු එක බිඳුවක් වෙනවනේ. ඉෆෙක්ටිව්ලි කම්පැනි එකට බෑන් එකක් දැම්මහා සමානයි. ඉතින් කම්පැනිය විකුණන්නේ සිගරට් නම් සිගරට් බෑන් කරනවා නම් එතනින් එහාට ෆියුචර් එකක් නැහැනේ. ඉතින් ඒකයි මම කියන්නේ මේක දැන් මේකේ තියෙන தත්ත්වය ඔයාලට පේන්න තියෙනවා ඇති දැනට. හැබැයි අපි මේකේ ගොඩක් දේවල් බලන්න ඕන. මේ දේ විතරක්ම නෙමෙයි. හරිද? බලන්න ගොඩක් දේවල් තියෙනවා. මේ දේ විතරක්ම නෙමෙයි. දැන් අපි බලන්න ඕනේ මේ බෑන් එක සාර්ථකද කියලා. හරිද? යම්කිසි අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ බෑන් එක දැන් මේ කම්පැනි එකේ මේ වෙලාවේ මිල තියෙනවා රුපියල් 1796ක්. ඒ කියන්නේ 1800කට ආසන්නයිනේ. දැන් ඒක ගත්තොත් එහෙම අපිට මේකේ තියෙන ප්‍රතිශතවල මේකක් විදිහට ඩිවිඩන්ඩ් එකක් ඉෂුව කරලා තියෙනවා කියන රුපියල් 34ක්. එතකොට ෆස්ට් ඉන්ටරිම් ඩිවිඩන්ඩ් එකක් කියලා කියනවා ඒක. හරිද? ඉතින් මේ ගොඩක් ඒවා ඩිවිඩන්ඩ් විදිහට ඉෂුව වෙනවා මේ කම්පැනි එකේ ගන්න ආදායම. දැන් මේ ඇනවුන්ස්මන්ට් වල වාට ගියොත් එහෙම ඩිවිඩන්ඩ් බලන්න පුළුවන්. ඔය කියන 34 ඩිවිඩන්ඩ් එක. ඊළඟට ආයෙ ඩිවිඩන්ඩ් එකක් ඉෂුව වෙලා තියෙනවා. ෆයිනල් ඩිවිඩන්ඩ් එකක් රුපියල් 17ක ඒ කලින් අවුරුද්දට මං හිතන්නේ. ෆයිනෑන්ෂියල් ඉයර් 2025ට. එතකොට මේකේ සාමාන්‍යයෙන් ඔක්කොම හම්බ කරන ටික ඩිවිඩන්ඩ් විදිහට සාමාන්‍යයෙන් ගෙව්වත් අපිට හිතන්නකො මේකේ earnings තියෙනවා රුපියල් 35. දැන් ওই 35 ඕවගේ 4 ගුණයක් ගත්තත් හරිද? දැන් මේ 3 months ended එකනේ දීලා තියෙන 25 35යි කියලා කියනවා. ඉතින් මේකේ රුපියල් 100 හිතන්නකො 35 ඒව 4ක් කියන්නේ සාමාන්‍ය 35 වැඩි කිරීම 4 කියලා කියන්නේ රුපියල් 140යි. 140 බැරිම 1800 වගේ නෙන්නේ. එතකොට 100ට 8ක් වගේනේ 7ක් 8ක් වගේ නෙන්නේ. ඒ වගේ රිටර්න් එකක් තියෙනවා. එතකොට මේකේ මේ ඩිවිඩන්ඩ් ගෙවන හින්දා තමයි මේ රුපියල් 67ක් තමයි මේකේ වත්කම් වල වටිනාකම. 67ක් වත්කම් වල වටිනාකම තියෙද්දි මේක 1800කට ට්‍රේඩ් වෙන හේතුව තමයි මේකේ හොඳ ඩිවිඩන්ඩ් එකක් ලාභාංශයක් ගෙවන හින්දා.
හැබැයි ගැටලුව තියෙන්නේ මම මේ වීඩියෝ එක කරන්න ඕන හින්දා කරන්නේ. ගොඩක් කාර්යබහුලයි. මම මේ දවස්වල ගොඩක් වවනවා, ගොඩක් වැඩ කරනවා. ඉතින් මම තමයි ලංකාවේ මේ කම්පැනි වල ඒ කියන්නේ ඇනුවල් රිපෝට් පළවෙනි වතාවට මේ ස්ක්‍රීන් එක දාලා ලංකාවේ පළවෙනි වතාවට වීඩියෝ කරන්න ගත්තේ මම. ඊට කලින් කවුරුත් ඇනුවල් රිපෝට් කතා කරේ නැහැ. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකක දාලා මේ විදිහට 2019 20 විතර අපි පටන් ගත්තා. ඊට පස්සේ ගොඩක් කට්ටිය කරන්න ගත්තා. ඉතින් කොහොම වුණත් මේකේ ඉතින් මේ විදිහට ගියොත් එහෙම ඔයාට පේන්න තියෙන මේකේ ලොකු ගැටලුවක් තියෙනවා. හැබැයි මේකේ ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් තියෙන්නත් පුළුවන්. තියෙන කට්ටියට මහ දඩාර ලොස්ට් එකක් වෙන්නත් පුළුවන් මේ විදිහට ගියොත්. හරිද? මේ විදිහට ගියොත් ස්මෝකින් බෑන් වුණොත් ඉතින් මේකේ තියෙන ගැටලුව තමයි අපි දැන් හොයාගන්න ඕනේ මේ බෑන් එක දැන් මේක දානවා කියලා කියනවා. ආණ්ඩුවෙනුත් හරි ලොකු සම්භාවිතාවයක් තියෙනවා මේ කතන්දරේ මේක කරන්න. මොකද ආණ්ඩුවටත් ලකුණු වට ගන්නනේ ඕනේ. එතකොට ඒගොල්ලෝ මේක කරා කියන එකට. එතකොට මේක ස්මෝකින් බෑන් කරන්න ලොකු අදහසක් තියෙනවා. හැබැයි මේක ප්‍රැක්ටිකල්ද? මේක වැඩ කරයිද? දැන් අපිට බලන්න පුළුවන් UK වල මොකද තත්ත්වය. දැන් මේක දැම්ම බලන්න බෑ. මේක හරියට ප්‍රෙඩික්ෂන් එකක් ගන්න පුළුවන් කෙනෙක්ට මේ බෑන් එක ඉෆෙක්ටිව්ද නැද්ද? මේක ආයි මිනිස්සු උද්ඝෝෂණය කරලා රයිට්ස් ඉල්ලලා තමන්ට මේම මානව අයිතිවාසිකමක් තියෙනවා තමන්ට කැමති දෙයක් පාවිච්චි කරන්න කියලා දැන් USA වල වලට පේනවා ඇති අනිත් පැත්තට යන්නේ කියලා. දැන් ට්‍රම්ප් මේ ගංජා වලට තියෙන තරම ටිකයි යම්කිසි ප්‍රමාණයකින් අඩු කළා. ඒ වගේ මොකක්ද යන ට්‍රෙන්ඩ් එක? ට්‍රෙන්ඩ් එක වද UK ට්‍රෙන්ඩ් එක බැලුවා නම් හරිද? ඒ ට්‍රෙන්ඩ් එකට අනුව තමයි ලංකාව වෙන්නේ. මට වාට කියන්න තියෙන දේ මෙච්චරයි. හරිද? මේක අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයගලගේ අදහස් දාන්න. මොකද්ද මේකේ තියෙන කතන්දරේ කියලා. ඔයාලට හිතන දේ. හැබැයි ඔයගොල්ලෝ මේක හෝල්ඩ් කරනවා නම් අනිවාර්යෙන් මීටරෙන් ඉන්න. මේකේ දෙපැත්තක් තියෙනවා. මොකද්ද? මේකේ දෙපැත්ත තමයි ළමයි. එක පැත්තකට මේක නිසා මේ තියෙන මිල ගණන් මේක ඇත්තටම මේ හරියට බෑන් එකක් වටනොත් මේක ඒ ෆියුචර් පොටෙන්ෂල් එක බලලා ආයෝජකයෝ මේ කම්පැනි එක අඩු කරගනි. එතකොට මේකේ මිල ගණන් වැටෙන්න පුළුවන්. හරිද? එක පැත්තක්. එහෙම වැටුනොත් අපි ප්‍රෙඩික්ට් කරගත්තොත් අර විදිහට නෑ මේ බෑන් එක ඉෆෙක්ටිව් නෑ කියන තැනට අපි ප්‍රෙඩික්ට් කරගත්තොත් හිතන්නකො මේකේ ප්‍රයිස් එක කඩා වැටුණා කියලා විහිළුවට හිතන්න. එතකොට මේ ඇත්තටම ආයෝජකයෝ මේක බය වෙලා විකුණලා තියෙනවා. ඕවර් එස්ටිමේට් කරලා. එතකොට ඒක සමහර විට ලොකු ඔපචුනිටි එකක් වෙන්නත් පුළුවන්. සමහරට නිකන් විහිළුවට හිතන්න මේක මේ බෑන් එක ගෙනාවට පස්සේ මේකේ මිල විහිළුවට හිතන්නකො රුපියල් 600ට 500ට ගියා කියලා. ගියා. ඒ එක්කම අපිට තේරෙනවා 600 500 කියන්නේ මිනිස්සු ප්‍රෙඩික්ට් කරනවා මේක ඉවරයි මේ සිගරට් කියන එක ලෝකේ දැන් නෑ මේක ට්‍රෙන්ඩ් එක මේක කියලා මිනිස්සු හිතනවා. හිතලා එහෙම ගියා කියලා හිතන්නකො. එහෙම ගිහිල්ලා අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් නෑ. මෙන්න මේක UK වල මේක සාර්ථක නෑ මේ දේ. එහෙනම් ලංකාවේ සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒක ඒ වගේ නම් තියෙන්නේ අපිට ඒක මිලදී අරගෙන එහෙම යන්න පුළුවන්. අනිත් පැත්තට මේක හෝල්ඩ් කරගෙන ඉන්න කට්ටිය. හරිද? තේරෙනවා නෑ මේක මේ සාර්ථක දෙයක් නෙමේ කියලා ඒ පැත්තට එහෙම පැත්තකුත් තියෙනවා. එහෙම ඔපචුනිටි එකක් තියෙන්නත් පුළුවන්. අනිත් පැත්තට ලොකු සම්භාවනාවක් තියෙනවා මේ ග්ලෝබලි මේ සිගරට් දුම් බීමට මේවා කරන මේක එහෙම වුණොත් එහෙම මේකේ කිසි වටිනාකමක් නැහැ. ඉතින් සිගරට් විකුණන කම්පැනියකට සිගරට් බොන එක ලංකාවේ සිගරට් විකුණන්න නම් ඒගොල්ලන්ගේ තියෙන්නේ සිගරට් බොන එක තහනම් කරාට පස්සේ එතන කම්පැනියක් නැහැ. ඉෆෙක්ටිව්ලි කම්පැනිගේ වැලියු එක බිඳුවට ආසන්නයටම එනවා. ඉතින් ඒ කියන්නේ සිගරට් විකුණනවා නම් එතන ආයතන සිගරට් බෑන් එකක් ලෝකේ පුරා යනකොට එතනින් දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒක හරියට ඔයා ප්‍රෙඩික්ට් කරගන්න. ඒක ප්‍රෙඩික්ට් කරගන්න අවශ්‍ය කමෙන්ට්ස් ටික මේකේ දාගන්න. ඒ දේවල් කරගන්න. ඉතින් ඔයාලට මේ ආයෝජනය සම්බන්ධ ප්‍රොපර් ට්‍රේනින් එකක්. සමහර කට්ටිය දැන් මේ වගේ වෙලාවක තමන් මේ ෂෙයාර් එක හෝල්ඩ් කරනවා නම් තමන් පොඩක් බය වෙන්න ඕනේ. තමන් බලන්න ඕනේ මේ තොරතුරු ටික මොනවද කියලා. ඉතින් ඒක මේ වගේ ඉගෙන ගන්න කැමති කට්ටිය අපේ cinemaschool.com එකට යන්න ගිහිල්ලා බලන්න. හරිද? ගිහිල්ලා බලන්න ඔයාලට මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනයක් ඕන. ලංකාවේ පළවෙනිට පන්ති පටන් ගත්තී අපි. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, කමෙන්ට් එකක් දාලා ඔයාගේ අදහස් මේකට යොදන්න. හරි? මම කිසිදු ආයෝජන උපදේශනයක් හෝ මේකක් නෙමෙයි කරන්නේ. මේක এডুকেෂන් පර්පස් අපේ පාඨමාලාව වුණත් එහෙමයි. ඉතින් ඔයාලට මේ විදිහට බලන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා. මම දන්නේ ඇයි මේ වගේ වීඩියෝස් කට්ටිය ඉන්ටර්නෙට් එකට දාන්න නැත්තේ මේ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවක කියලා. මේ
මේක ලොකු ගැටලුවක් තියෙන වෙලාවක්.